Leaves will soon grow from the bareness of trees, and all will be alright in time. From waves of Hi, good afternoon. When තව 5 minutes තියෙනවා. මම දැන් නාල ආවේ. අද දවල්ට කන්න උයන්න ඕනේ. මම හිතුවා අද කියන්නේ මේ අර ලංකාවේ කඩේ තිබුණ එක එක ಜಾති සෝයා මික්ස් පැකට්. ඉතින් අද එකක් හදලා හොඳ සැර පරිප්පුවක් හදුවා. මුද්‍ර ගන්න බලන්නේ චිලි පේස්ට්ත් එක්ක. දැන් ලෑස්ති වෙන්නේ සෝයා මික්ස් හදලා පරිප්පු හදන්න. අද මෙහෙට රතු දිනයක්. ඉතින් අද මාත් එක්ක වැඩ කරන අක්කි කෙනෙක් එනවා. එයාගෙන් අහගන්න ඕනි කේක් හදන විදිහ. මට හරියට තාම මේ කේක් එකක් බේක් කරගන්න බෑ. එන්නේ නැහැ කේක් එක. චුට්ටක් අර හැදුවට මැදින් තැන් වලින් චුට්ටක් අමු ගතියක් තියෙනවා. ඉතින් එයාටත් එක්ක කන්න අපු කෑම මාත් එක්ක. Right. So yummy. Devil chicken. Big on that. I know that. Iki jadi dia mah. Apa sana ni na? Delal ke na nega hadanne. So make curry එකක් විදිහට හදනවා මේක හොඳයි. හරිද? ඒකයි. Spicy paripu එක දාන්න. මේක වැටුණා නේද? අයියෝ නෑනේ ළමයි කියන්නේ මේක වැටුණානේ. Shit. මේක අත ගන්න ඕනේ. පරිප්පු ටික මේ විදිහට මේකට දාගන්න ඕනේ. ගමු බඩු. පරිප්පු මේකට හදලා මේකට හදමු. ඉතින් මේ මැටි බලන් වල වෙනකොට මාර රහයි. ගන්න කලින් පරිප්පු හොදන්න ඕනේ. හොඳට හොදන්න. පරිප්පු නම් හොඳට සෝදන්න ඕනේ. හදන්නේ මේ ගන්න. හරියට දැන් මේක හොදගමු. යන්න කලින් උයන්න තියෙන බඩු ඔක්කොම එළියට ගන්න ඕනේ. එතකොට ලේසි ආයේ අරින්න කරන්න ඕනේ නැහැ.
ඔයගලන්ටත් මම හිතනවා මේ වගේ පොඩි බොක්ස් එකක් තියෙනවා ඇති කියලා. මම මේ විදිහට දාගෙන තියෙන්නේ. ඒක ලේසි. උයන්න යද්දි වෙන වෙනම තියෙන නිසා ගන්න ලේසි. කල්කුඩුයි දාන්න. මිරිස් කුඩුයි කල්කුඩුයි දාලා අපිට මේක කර කරනවා. තෙල් චුට්ටක් දාමු. පරිප්පුව නම් දැන් අවුලක් නෑ. ඉවරයි. මේ තියෙන්නේ ස්වාමීට එක. මේ තියෙන්නේ පරිප්පු එක. හරිද? උයලා ඉවරයි. දැන් බත් එක දෙනකන් ඉන්නේ කනවා බොනවා මගේ වැඩේම කනවා මහතුත් වෙලා කාලා ඩයට් ප්ලෑන්ස් කැලේ කාලා මොනවා කරන්නද ඉතින් මෙහෙම හිතමු අපි ඉන්නකම් කාලා බීලා සතුටින් ඉන්න ඕනේ. හැබැයි ඒක ගැනත් හිතන්න ඕනේ. ඌ තා චූට්ටක් වැඩි වෙලා තියෙන්නේ ඉතින්. තව කිලෝ 3ක් විතර බැස්සනම් ගාන මගේ චූට්ටක් වැඩි වෙලා තියෙන්නේ. හිතන්න ඕනේ මම ඒක කොහොම හරි අඩු කර ගන්නවා ළමයි. කොකා කොලා බොන්නේ. ඕකීකේ කොකා කොලා බොන හොඳ නෑ. කොකා කොලා බොන්න. නම් මේ වෙලාවේ මේ එළියේ සීතයි උනාට ඇතුලේ අනේ මන්දා. සීතලත් නෑ රස්නෙත් නෑ. කූල් එකක් තියෙනවා නම් හොඳයි කියලා හිතනවා බොන්න. අරක්කා එනකන් ඉන්නේ මං කන්න. හැබැයි යා කාලා ඇවිල්ලා තිබුණොත් නම් බයින. අද කවුද මේ මගේ කුස්සියේ වැඩ බාර අරගෙන තියෙන්නේ කවුද මේ? අපි අද රස කේක් එකක් හදනවා බටර් කේක් එකක්. මේ අක්කීගේ කේක් මාර රහයි. ඉතින් එයා අදාව මට කේක් එකක් හදන විදිහ හරියටම කියලා දෙන්න. හරිද ළමයි? මෙයා මට ලියාගෙනත් ඇවිල්ලා කොහොමද මේක හරියට හදන්නේ කියලා. මේ so sweet. මේකෙන් තමයි අර කේක් එක ඉදිලාද නැද්ද කියලා නේද අක්කේ බලාගන්නේ හරියට. කූරෙන් අනින එක. කූරෙන් අනින එක. තව මොනවාද මේ අක්කා හදලා තියෙන ඒවා? කිරි ටොෆි නේ මේ. කිරි ටොෆි අලුවයි. අපි දැන් ලෑස්ති වෙන්නේ හදන්න.
තව වාදනයක් දෙන්න මට මේක දාන්න. දැන් බීට් කරන්නේ කොහෙද? බීට් කරා. මෙතන තියන් බීට් කරනවා. මේක දිග ඇතිද? දිග ඇතිද? කොතනද තියන්නේ? මෙතනත් එකක් තියෙනවා. පුළුවන්. මෙතන නැද්ද? එතන පුළුවන්. ලෑස්ති කියන්නේ මෙතන පොඩ්ඩක් මේක තියාගන්න තිබ්බනේ. එහෙනම් මේක මේකෙන් පහළට තල්ලු කරලා. පල්ලා දාගන්න වාදනේ වතුර පොඩ්ඩක් තියන්න එපා. එහෙමද? එහෙම වුණාම ටිපෙන් නැති වෙන කේස් ඒවයි. පස්සේ වා ස්පොන්ජ් කේක් හදනකොට ඊටත් පරිස්සම් වෙන්න ඕනේ. එහෙමද? වතුර වැටුණත් ටිපෙන් නෑ. මොකද මේකේ නම් බේකින් පවුඩර් වලින් පුප්පා ගන්නවනේ අපි. ස්පොන්ජ් කේක් එක පුප්පවන්නේ මේ විතර සුදු මදි. ඒක වෙනම ගහන්නේ වතුර ගෑවිලා හරි ටික වාදනේ හරි බීකරේ හරි කොහරි ඉවරයි. මම හතරේ වතුර දීපා. ස්පොන්ජ් කේක් වල ඒක මොනම මේව කරන්න හොඳ ටික එන්නේ නෑ. ඒක තමයි. පොඩි පොඩි ටිප්ස් කාලේ කියනවා. මේක අපි oven එකට දාන්න ඕනේ. රසටේනේ. අද ඉතින් කේක් එකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ මෙයාට. කේක් හෂිනි. හෂිනිස් කේක්. අන්න වැඩේ ආ. ටිකක් දාගත්තා. හෂිනිස් කේක්. කේක් by හෂි. අන්න ඒ නම වරුවා. කේක් by හෂි. නෑ ආයෙ ඔබන් එකවා. කේක් එක හරි අනේ නා 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 හොඳටම තියෙනවා. අල්ලන්න එපා රස්නී. අල්ලන්න ගියේ. ඒක අරකින් කරාම තමා ගානටම සෙට්ටලා එන්නේ ලුවට නේ. බටර් ටික එහෙම වුණොත් අපි ෂේප් එකේ බටර් එක ෂේප් නේද? බටර් එකේ එන්නේ අර ඒ බටර් එකේ සුවඳ එන්නේ. ඒ බටර් එකේ සුවඳ නේ එන්නේ. අපි වැනිලත් දැම්මනේ නේ. දැන් ඉතින් මෙහා යනවා. පරිස්සමෙන් යන්න ඕනේ. ආයි සෙට් වෙන්න ඕනේ. මෙහෙම මේ හරියට සෙට් වෙන්න ඕනේ ඉතින් කට්ටියම. ඔව් කට්ටියම දවසක කට්ටියම දාලා. සීතලයි. මට සීතලයි. දැන් පාර දන්නවනේ යන්න. කටෙන් දුන් දාන්න සීතලයි.
පරිස්සමට යන්න. යනවා. සිතයි. vlog එක ඉවර කරන්න හිතුවා. ආයි vlog එකකින් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ හැමෝම.